අනාගත භවයන්හිදී ප්‍රභාස්වර භවාංග ලැබීම සඳහා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයන් හැම විටම කරන එක. කුසලයක් කරනකොට කුඩා වෙන්නට පුළුවන්, මහත් වෙන්නට පුළුවන්. හොඳට හිත යොදලා සතුටින්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාව පෙරදරි කරගෙන, කර්ම විපාක ඥානය මතු කරගෙන ඒ කර්මය සිද්ධ කරන්නට ඕනි. බුදුන්ට මලක් පහනක් ගෙදර දිනපතා පූජා කරන එක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සතෙට්ට පොඩි කෑමක් දෙන එක වෙන්නට පුළුවන්. බල්ලට පූසට කෑමක් දෙන එක වෙන්නට පුළුවන්. දුගී මගී යාචකයට රුපියල් 10ක් 15ක් දෙන එක වෙන්නට පුළුවන්. නමුත් අපිට ඒක හොඳට සිහිය යොදලා මේ දාණයෙන් මේ සත්වයා සුවපත් වේවා, මටද නිවන පිණිස හේතු වේවා. මේ මල සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මේ පහන් ආලෝකය තුන් ලෝකයක් ඒකාලෝක කර කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා ආදී ලෙසට මොහොතක් නමුත් සිත යොදලා ඒක සිද්ධ කරොත් ඒ වගේ කුසල කර්ම ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම බවට පත් වෙනවා. ඒ නිසා ඒ සසරදී මේ කුසල කර්ම බොහෝ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම කරනකොට කවර කර්මයක් මතුවේයිද දන්නේ නැහැ. ජීවිතයක් අවසානයේදී සසරදී මතුවේයිද දන්නේ නැහැ. ඒ නිසා ඒ කර්ම මතුවෙනකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කර්ම වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා නම් ත්‍රි හේතුක භවාංග සහිත ප්‍රභාසර භවාංග සහිත උප්පත්ති ලබන්නට අවකාශ වැඩි. මේක හොඳටම උපකාර වෙන්නේ පින්වත්නි. හොඳට කල්පනා කරන්න. සතර අපායට වැටුනම සතර අපායට වැටෙන එක සාමාන්‍යයෙන් පෘථග්ජන සත්වයාට වළක්වන්නට අමාරු දෙයක්. ඒ නිසා සසර සැරිසරනවා නම් යම් සත්වයෙක් සතර අපායට වැටෙන එක ගැන අමුතුවෙන් පුදුම වෙන්නට, බය වෙන්නට දෙයක් නෑ. ඒකට සූදානම් වෙන්නට වෙනවා. එහෙම නැත්නම් ඉක්මනින්ම සෝවාන් වෙන්නට ඕනේ. ඉතින් සතර අපායට වැටුණාට පස්සේ අපිට මේ කරපු දේවල් මතක නැහැනි. මතක තිබුණත් ඒ නුවණ නැහැනි. ඇයි හේතුව? අලුත් භවංගයක්. අකුසල කර්මයකින් පහළ වෙච්ච භවංගයක්. ඒක නිකන් උදාහරණයකට කිව්වොත් මේ දේශකයන් වහන්සේ යම් හේකින් සතර අපායේ උප්පත්තියක් ලැබලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් කිසිවක් ඔහුට තේරුම් ගන්නට බෑ. මොනවත් තේරුම් ගන්නට බැරි වෙයි. මොකද හේතුව දුර්වල භවාංගයක් තියෙන නිසා. ඒ නිසා පින්වතුනි අපි හිතන්නට හොඳ නැහැ. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මනුස්ස ලෝකේ, තිරිසන් ලෝකේ යනකොට මේ තියෙන අවබෝධයෙන්, මේ තියෙන අත්දැකීම් වලින්, මේ තියෙන ಗುಣධර්ම වලින්ම ඊළඟ භවවල ප්‍රතිසන්දි ගන්නවා කියලා. එහෙම එකක් නැහැ. ඉදිරිපත් වෙච්ච කර්මයේ ස්වභාවය අනුව භවාංගයේ තීරණය වෙනවා. ඒ භවාංගයේ ලකුවට බලපානවා අපේ ජීවිතයේ සිත්වල ස්වභාවයට. සියල්ලෙන් සියල්ල නෙවෙයි. උපනිශ්‍රයත් බලපානවා. ඒ ජීවිතයේ කල්යාණ මිත්‍ර ඇසුර, පාප මිත්‍ර ඇසුර බලපානවා. නොඑක් දේවල් බලපානවා. නමුත් භවාංගයෙන් ලොකු දායකත්වයක් තියෙනවා. ඒ නිසා අපි සතර අපායට වැටුනොත් අපිට කුසල් කරගන්න අවස්ථාවක් නැති තරම්. ඇත්තටම කියනවා නම් කුසල් නොවන තරම්. ඒතකොට මොකද වෙන්නේ? ගති විපත්තියක් නිසා අකුසල කර්ම මතුවෙලා සතර අපායෙම කැරකි ඉන්නවා. ඒක නිසානේ කිව්වේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා අමාරුයි මේ සතර අපායෙන් ගොඩ එන්නට කියලා බුද්ධ වචනයක්ම තියෙන්නේ. මොකද වෙන්නේ හැබැයි? කාලයක් ගිහිලා ගොඩ එනවා. ගොඩ එනකොට පින්වතුනි කරපු කුසල කර්ම සිහි දැන් මේ ජීවිතේ නම් ඔන්න මැරෙන්න යනකොට අපිට පුළුවන් අහවල් කුසල කර්මය කියලා සිහි කරගන්න සමහරුන්ට අවස්ථාව ලැබුණොත්. ඒක මතු කරගන්නට ඉඩ තියෙනවා. දුටු ගැමුණු රජුරවන්ට මතු කරලා දුන්න රහතන් වහන්සේ කෙනෙක්. ඒ වගේ අපිටත් ආසන්න කර්මයක් කරලා හරි කරපු විශේෂ කර්මයක් සිහිපත් කරලා බුදු ගුණ සිහි කරලා කුසල කර්මයක් මතු කරගන්න පුළුවන්. දැන් බලන්න සතර පහයට වැටිලා ගොඩ එනකොට මේ වගේ දේවල් කරන්න බෑනේ. මොකද ඉන්නේ සතර අපා ජීවිතයකනේ. එතකොට කර්ම මතුවන්නේ අපි කියනවා රැන්ඩම් කියලා කියන්නේ යම් කිසි ක්‍රමවේදයක් ඇති. ඒක විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. නමුත් යම් කිසි කර්මයක් ඉදිරිපත් වෙනවා. අපරාපරිය වේදනීය වශයෙන් සසර කරපු කර්මයක්, කුසල කර්මයක් මතුවෙනවා. අන්න සුගතියකට එනවා. ඉතින් මොන කර්මයේද මතුවන්නේ? අපි ආසන්න භවවලදී, මනුස්සාදී භවවලදී නැවත ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කර්මම කරලා තිබුණොත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කර්ම මතුවෙන්නට සම්භාවිතාවක් තියෙනවා. යම් සම්භාවිතාවක් තියෙනවා. වැඩි සම්භාවිතාවක් තියෙනවා. අන්න තිරිසන් ලෝකයෙන් කෙලින්ම
හොඳ ආත්ම භාවවලට එන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතේට එහෙම වෙනවා. සමහර වෙලාවලට නිරේ ඉඳලා උපදිනවා, එළියට උපදිනවා. තේමීය කුමාරයෝ නේද? නිරේ ඉඳලා ඉපදුනේ. තේමීය ජාතකයේ කුමාරයා ඉපදුනේ අතිශයින්ම ඥානවන්ත උප්පත්තියක්. මොකද උනේ? ගිහිගේ අතහැරලා ධානා අභිඥා ඉපදෙව්වා. රටවල් 5ක ජනයාට අවවාද දෙන්නට තරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් බවට පත් වුණා. නිරේන් උඩට ආපු ගම. කලින් ආත්ම භාවයක මතක තිබුණා නිරේ හිටපු එක නේද? එහෙනම් බලන්න නිරේ ඉන්නකොට කුසල් මතක් කර කර ප්‍රතිසන්දිය ගත්තා නෙවෙයිනේ. ඉදිරිපත් වුණා කර්මයක්. මහා බෝසතාණන් වහන්සේ කුසල කර්ම කරනකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨවම නැවත නැවත කුසල කර්ම කරන නිසා සතර අපායෙන් ගොඩ එන කොටත් එතුමාට විශිෂ්ට කර්ම මතුවෙන්නට ඉඩ වැඩි. ඒ නිසා මේ භවාංග දේශනාව තුළින් අපි ඊළඟට තේරුම් ගන්න ඕන එක තමයි නැවත කරනකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයන් නැවත නැවත පුළුවන් තරම් සිද්ධ කරගන්නට. මොකද සසරදී ත්‍රි හේතුක සුවිශේෂී සියුම් භවාංග ලැබීමට අවශ්‍ය වෙන නිසා. ඒක වෙන ක්‍රමයකින් කිව්වොත් උසස් භවයන් ලැබීමට උපකාර වෙන නිසා. ඒක අභිධර්ම ක්‍රමයෙන් කියන්න වෙන්නේ ඥානවන්ත භවයක් කියන්නේ සියුම් ත්‍රි හේතුක උසස් භවාංගයක් සහිතව උපදිනවා කියන එක තමයි පරමාර්ථ දේශනාව.